උසස් පෙළ ජීවවිද්‍යාව විෂය හදාරන ඔයගොල්ලෝ වෙනුවෙන් මම අදත් අරගෙන ඇවිත් තියෙනවා තවත් එක රචනා ප්‍රශ්න සාකච්ඡාවක්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්නය තමයි උපාගමේ හරහා සිදුවන ස්නායු ආවේග සම්ප්‍රේෂණය වීමේ යාන්ත්‍රණය විස්තර කිරීම. උපාගමය කියලා කියන්නේ මොකක්ද? උපාගමය කියලා කියන්නේ උපාගම පැල්ම නම් වූ පාටු හිදසක් කරහා නියුරෝනයක් වෙනත් සෛලයක් සමග සංනිවේදනය කරන සංදියක්. එතකොට උපාගමය කියලා කියන්නේ මේක නියුරෝනයක් තවත් සෛලයක් එක්ක සංනිවේදනය කරන සංදියක්. එතකොට මේ ආවේගය අරන් එන ස්නායු ශාලයට අපි කියනවා පූර්වපාගම ශෛලය කියලා. ඒ වගේම තමයි ආවේගය ලබා ගන්නා ශාලයට අපි කියනවා පශ්ච උපාගම ශෛලය කියලා. මෙන්න මේ පශ්ච උපාගම ශෛලය නියුරෝනයක් එහෙම නැත්නම් පේශී ශෛලයක් එහෙමත් නැත්නම් ශ්‍රාවී ශෛලයක් වෙන්න පුළුවන්. එතකොට මේ උපාගමයක ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි රසායනික උපාගම සහ විද්‍යුත් උපාගම. මේ රසායනික උපාගම කියලා කියන්නේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා එක් නියුරෝනයක් තවත් සෛලයක් එක්ක සංනිවේදනය කරන සංදි. විද්‍යුත් උපාගමය කියලා කියන්නේ මේ නියුරෝන අතර සංනිවේදනය ඍජුවම විද්‍යුත් සම්බන්ධතා හරහා සිද්ධ වෙන සංදි. අපි දැන් අපේ උත්තරයට යමු. මේ නියුරෝනයක් මගින් රැගෙන ආවේගය එම නියුරෝනයේ අක්ෂණාග්‍රස්තයේදී ක්‍රියා විභවයක් හින්දා මේ පූර්ව උපාගම ශෛලයේ ප්ලාස්ම පටලය විද්‍රවණය වෙනවා. ඒ කියන්නේ මේ අක්ෂණාග්‍රස්තයේ තියෙන මේ ප්ලාස්ම පටලය විද්‍රවණය වීමක් සිද්ධ වෙනවා මේ අරගෙන ආපු ආවේගය හින්දා. එතකොට මොකද වෙන්නේ? මේ පූර්ව උපාගම පර්යන්තයේ ඒ කියන්නේ අක්ෂණාග්‍රස්තය විද්‍රවණය වීම හින්දා කැල්සියම් 2+ මේ අක්ෂණ අග්‍රස්තය තුළට විසරණය වීම සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ කොහොමද? මේ ආවේගයක් මේ අක්ෂණ අග්‍රස්තයට ආවට පස්සේ ඒක ප්ලාස්ම පටලය විද්‍රවණය වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ ප්ලාස්ම පටලයේ විභවය වෙනස් වෙනවා. මේක කොහොමද සිද්ධ වෙන්නේ? මේ පටල විභවයට සංවේදී වෙන කැල්සියම් අයන නාලිකා තියෙනවා මේ ප්ලාස්ම පටලයේ. එතකොට ප්ලාස්ම පටලයේ විද්‍රවණය වුණාම විභවය වෙනස් වෙන නිසා මේ අයන නාලිකා විවෘත වෙලා කැල්සියම් සෛලය තුළට විසරණය වීමක් සිද්ධ වෙනවා. මේ පූර්ව උපාගම සෛලයක අක්ෂණ අග්‍රස්තයේ තියෙනවා ස්නායු සම්ප්‍රේෂක අඩංගු වෙච්ච උපාගම ආශයකා. මේ කැල්සියම් අයන සාන්ද්‍රණය ඉහළ යාම නිසා මේ ස්නායු සම්ප්‍රේෂක තියෙන උපාගම ආශයකා පූර්ව උපාගම පටලයට බැඳීමට හේතු වෙනවා. මේ කැල්සියම් සෛලය තුළට විසරණය වුණාම කැල්සියම් වල සාන්ද්‍රණය ඉහළ යනවා. එතකොට මෙන්න මේ සාන්ද්‍රණයට සංවේදී වෙන සංවේදක තියෙනවා මේ උපාගම ආශයකාවල. අන්න ඒ සංවේදක උත්තේජනය වුණාට පස්සේ මේ උපාගම ආශයකා ගිහිල්ලා පූර්ව උපාගම පටලයට බැඳීම සිද්ධ වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට ස්නායු සම්ප්‍රේෂක උපාගම පැල්ම තුළට නිදහස් වෙනවා. ඊට පස්සේ මේ නිදහස් වෙච්ච ස්නායු සම්ප්‍රේෂක ටික උපාගම පැල්ම හරහා විසරණය වෙලා යනවා. විසරණය වෙලා ගිහිල්ලා ඒවා මේ පශ්ච උපාගම පටලයේ තියෙන විශිෂ්ට ප්‍රතිග්‍රාහක වලට බැඳිලා ඒවා සක්‍රිය කිරීම සිද්ධ වෙනවා. එතකොට මේ විශිෂ්ට ප්‍රතිග්‍රාහක කියලා කියන්නේ මේ පශ්ච උපාගම පටලයේ තියෙන අයන නාලිකාව තමයි. බලමු උදාහරණයක් විදිහට ඇසිටයිල් කෝලීන් අරගෙන එයා විසරණය වෙලා ගිහිල්ලා පශ්ච උපාගම පටලයට බැඳිලා මේ පටලය හරහා පොටෑසියම් හා සෝඩියම් අයන විසරණය වීමට ඉඩ සලසා දෙනවා. අර කලින් කිව්වා වගේ මේ විශිෂ්ට ප්‍රතිග්‍රාහක කියලා කියන්නේම අයන නාලිකා. එතකොට මේ ඇසිටයිල් කෝලීන් ගිහිල්ලා මේ අයන නාලිකා වලට බැඳුනට පස්සේ මේ අයන නාලිකා විවෘත වීම සිද්ධ වෙනවා. එතකොට මේ අයන නාලිකා හරහා සෝඩියම් සෛලය තුලට ඇවිල්ලා මේ පශ්ච උපාගම සෛලය විද්‍රවණය වීම ආරම්භ වෙනවා. ඉතින් පශ්ච උපාගම පටලයේහි විද්‍රවණය සිද්ධ වෙනවා. එතකොට ඒක ක්‍රියා විභවයක් දක්වා ළඟා වෙනවා. හරි. ඊට පස්සේ මේ ක්‍රියා විභවය ඒ පශ්ච උපාගම සෛලය පුරාම පැතිරිලා යනවා. මේ ස්නායු ආවේගය පශ්ච උපාගම ශාලයට ඇතුල් වුණාට පස්සේ මේ සංඥාව ස්නායු සම්ප්‍රේෂකවල එන්සයිමීය ජල විච්ඡේදනය එහෙමත් නැත්නම් ආයත් මේ ස්නායු සම්ප්‍රේෂක පූර්ව උපාගම පර්යන්තය තුළටම ලබා ගැනීම මගින් මේ සංඥාව නවතා දැමීම සිද්ධ වෙනවා. උපාගමය හරහා සංඥාව ගමන් කරාට පස්සේ තවදුරටත් පශ්ච උපාගම පටලය විද්‍රවණය වීම නවත්තන්න උත්තේජන වීම නවත්තන්න නම් මේ ස්නායු සම්ප්‍රේෂකට උපාගම පැල්මෙන් අයින් කරන්න ඕන. මේකට ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. ස්නායු සම්ප්‍රේෂකවල එන්සයිමීය ජල විච්ඡේදනය එහෙමත් නැත්නම් මේ ස්නායු සම්ප්‍රේෂක ටික ආයමත් අක්ෂණ අග්‍රස්තයටම ලබා ගන්න එක. එහෙම කරාට පස්සේ තවදුරටත් පශ්ච උපාගම පටලයේ උත්තේජන වීම නතර වෙනවා. මේ උපාගම ආශයකවල තියෙන්නේ ස්නායු සම්ප්‍රේෂක. ස්නායු සම්ප්‍රේෂකයක් කියන්නේ මොකක්ද?
මේ නියුරෝන වල උපාගම පර්යන්තයෙන් නිදහස් වෙලා උපාගම පැල්ම හරහා විසරණය වෙලා පශ්ච උපාගම පටලයේ ප්‍රතිග්‍රාහක වලට බැඳිලා ප්‍රතිචාරයක් උත්තේජනය කරන අණු තමයි ස්නායු සම්ප්‍රේෂක කියලා අපි කියන්නේ. එතකොට ඇසිටයිල් කෝලින්, සමහර ඇමයිනෝ අම්ල, ජෛව ජනන ඇමීන, නියුරෝපෙප්ටයිඩ්, සමහර වායු වර්ග ස්නායු සම්ප්‍රේෂක විදිහට මේ රසායනික උපාගම වලදී ක්‍රියා කරනවා. එතකොට මේ විදිහට තමයි උපාගමේ හරහා ආවේග සම්ප්‍රේෂණය වීම යාන්ත්‍රණය තියෙන්නේ. තවත් වීඩියෝ එකකින් අපි ආයෙ දවසක හම්බ වෙමු.